අයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම අද මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්න සූදානම් වෙන්නේ කරද මුංගු කොහොමද වගා කරගන්නේ කියලා. ඉතින් ගෙවත්තට කරද මුංගු පැලයකුත් තියෙනවා නම් තාම වටිනවා. මොකද කරද මුංගු වලින් එකක් සර්පයින් වගේ එන එකක් වලකිනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කරද මුංගු කියලා කියන්නේ ඊටාම මිල අධික කුළුබඩුවක්. ලෝකයේ තුන්වෙනියට මිලෙන් අධික කුළුබඩුව විදිහට අපිට කරද මුංගු හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද කරද මුංගු ඇට වලින් පැලයක් හදාගන්නේ කියලා. ඉතින් මේක ඔයගලන්ට හොඳ ස්වයං රැකියාවක් විදිහට කරන්න පුළුවන් ලොකු ආදායම් උපයන්න පුළුවන් මාර්ගයක්. මම හිතනවා මේක කියලා දුන්නහම ලංකාවේ ලොකු පුනරුද්දයක් ඇති වෙයි කියලා කරද මුංගු වගාවට. මොකද කරද මුංගු කියලා කියන්නේ ගොඩක් දෙනෙක් යොමු වෙන්නේ නැති වගාවක්. නමුත් ලංකාවේ තියෙන දේශගුණික තත්ත්වයක් එක්කලා කරද මුංගු වගාවට යොමු වෙන එක ඉතාමත්ම හොඳයි. ඉස්සෙල්ලාම මම කියලා දෙන්නම් කරද මුංගු බීජය තෝරගන්න බීජ ලබා ගන්න මේ ඵලය තෝරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් හොඳට පිම්බිලා තියෙන කරද මුංගු ඇටයක් වෙන්න ඕනේ. අපි මේ වටේ කරද මුංගු ඇට කියලා කියන්නේ. මේක ඇතුලේ තමයි ඇත්තටම මේ ඵලය මේක ඇතුලේ තමයි බීජ තියෙන්නේ. එතකොට මේක කොළ පාටින් ටිකක් කොළ පාටට හුරු කහ පාටක් තියෙනවා නම් තමයි වඩාත්ම හොඳ. ඊළඟට මේක අපි මේව කරලා කරද මුංගු බීජ ටික එළියට ගන්න ඕන මේ විදියට. ඊළඟට දැන් අපි බලමු මේක පැල කරගන්නේ බීජ පැල කරගන්නේ සුදුසු තත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ විදිහට හරි වතුර භාජනයකට මේ කරද මුංගු ඇට ටික මේ බීජ ටික දානවා. මේ බීජ ටික මෙහෙම දාලා මේ විදිහට කරද මුංගු බීජ ටික දැම්මහම ඔයගලන්ට පේනවද ගොඩක් ඒවා යට ගියා. මෙන්න මේක විතරයි උඩ පාවුනේ. කියන්නේ මේක ජීවිතාවය නැති බීජයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි දාගන්න ඕනි අපි ගෙදර කෑමට ගන්න කහ කුඩු තියෙනවනේ. කහ කුඩු පොඩ්ඩක්. කහ කුඩු මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගෙන මේකට දිය කරගන්න. මේ දිය කරගෙන මේක ඇත්තටම දින 2ක් විතර තියලා තියන්න ඕනේ. මේ විදිහටම තියලා තියන්න මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහටම දවස් 2ක් තියලා තියන්න ඕනේ. වහලා තියන්න ඕනද? නෑ, එහෙම අවශ්‍ය නැහැ. මේ විදිහටම තියන්න. මේකෙන් අපි කරන්නේ අපි කියනවා සීඩ් සෝකින් කරනවා කියලා. එහෙම නැත්නම් මේක හොඳට වතුර මේ බීජයට උරා ගැනීම කරනවා. එතකොට තමයි මේක ජර්මිනේටිව් වෙන්නේ. කියන්නේ මේකේ පැලේ හට ගැනීම උත්තේජනය වීම කරනවා. මොකද ජලය බීජයට උරා ගැනීම මගින් වෙන්නේ බීජයේ තියෙන රසායනික ක්‍රියාවලිය උත්ප්‍රේරණය වීමක් සිද්ධ වෙනවා කියලා අපි කියනවා. එතකොට රසායනික ක්‍රියාවලිය උත්ප්‍රේරණය වෙනකොට ඉක්මනින්ම බීජය පැල කර ගැනීමට බීජය සකස් වෙනවා. එක දවසක් තිබුණත් ඇති. පැය 24ක් තිබුණත් ඇති. වඩා හොඳයි පැය 48ක් තියන්න පුළුවන්. ඒ විදිහට තියලා අපි මේක අරගන්නවා. වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඇයි මේ කහ කුඩු භාවිතා කරේ කියලා. කහ කුඩු අපි මෙතෙන්දි භාවිතා කරන්නේ කහ කුඩු වල හැකියාව තියෙනවා මුල් අද්දව ගන්න. හැකියාවක් තියෙනවා. මුල් අද්ද ගැනීම උත්තේජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැන් අපි මේක දවසක් තියනවනේ. ඒ දවසක් තියනකොට මේකට ෆංගස් ඉන්ෆෙක්ෂන්ස් දවස් 2ක් වගේ තියෙනකොට ෆංගස් ඉන්ෆෙක්ෂන්ස්, බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් එන්න පුළුවන්. ඒක නවත්තන්න මේ කහ කුඩු වල හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි අපි මේකට කහ කුඩු තේ හැන්දක් දාලා තේ හැන්දක් නෙමෙයි අතටම පොඩ්ඩක් මෙච්චරක් විතර පොල් දැක්කනේ දාන ප්‍රමාණය. ඒ ප්‍රමාණය දාලා මේක තියලා තියන්නේ. දැන් අපි මේක දවස් 2ක් මේ විදිහට තියලා තියන්න ඕනේ. හරි. දැන් මේ තියෙන්නේ අපි මම දවසයි තියාගත්තේ මේක සෝක් වෙන්න මේක දවස් 2ක් තියාගන්නවා නම් වඩා හොඳයි. දැන් මේක මෙහෙම මේ විදිහට තියෙන්නේ අර මට පෙන්වන්න ඕන ඔයගොල්ලන්ට අර තිබුණාට වඩා මේක ඇටේ පොඩක් පිම්බිලා එනවා. අර වතුර උරා ගන්නවනේ මෙයා. ඒක නිසා පිම්බිලා එනවා. හරි. දැන් අපි මේ වතුර ටික ඉවත් කරගමු වෙනින් භාජනයකට.
මේ විදිහට ඉවත් කරගෙන මම මේ ටික මෙහෙම රෙදි කෑල්ලක් හොඳ භාජනයක මෙහෙම රෙදි කෑල්ලක් දාලා පරණ රෙදි කෑල්ලක් දාලා ඒකට මෙහෙම දාගත්තාම අපිට ලේසියෙන්ම බීජ ටික අරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේ බලන්න මේ බීජ අර තිබුණට වඩා මේ වතුර උරාගෙන ලොකු වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු රෝපණ මාධ්‍ය හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම දැන් අපි මේ කරද මුංගු කියලා කියන්නේ හරියට එයා කැමති හෙවණි වැඩිම. දැන් ඕගොල්ලන්ට තියෙනවා නම් පොල් වත්තක් එහෙම නැත්නම් ටිකක් හෙවණ වනාන්තර ආශ්‍රිතව මේ වැඩෙන්න තමයි මෙයා ආස. මෙයා කැමති නෑ ගොඩාක් ලොකු ඩිරෙක්ට් සන්ලයිට් එකට කොහෙත්ම කැමති නෑ. මෙයා කැමති ගොඩක් හෙවණි හොඳ ආර්ද්‍රතාවයක් තියෙන. ඒ කියන්නේ සිසිල් පරිසරයක සිසිල කියලා කියන්නේ සීත දේශගුණය නෙමෙයි. සිසිල කියලා කියන්නේ හොඳ ආර්ද්‍රතාවයක් තියෙන්න ඕන. හියුමිඩිටි එක වැඩි වෙන්න ඕනේ. ඒ පියා ඉන්න පරිසරය. එතකොට අර නිකම් වනාන්තරයක අපිට ඇඟට සිසිලසක් දැනෙනවනේ. අන්න ඒ පරිසරය තමයි මෙයා හැදෙන්න කැමති. ඉතින් ඒක නිසා මෙයා අනිත් එක තෙතමනයට හරියම කැමති. ඒක නිසා අපි රෝපණ මාධ්‍ය සකස් කරගන්නකොට රෝපණ මාධ්‍යට අනිවාර්යයෙන්ම කොහොබත් එකතු කරගන්න ඕන. එතකොට කොහොබත් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකයි. ඔයගොල්ලෝ ගෙවත්තේ හදාගත්ත කොම්පෝස්ට් උනත් ගැටලුවක් නැහැ. මම මුහුන් කොම්පෝස්ට් ගත්තා. කොම්පෝස්ට් කොටස් එකයි කොහොබත් කොටස් එකයි හොඳට මිශ්‍ර කරගන්න. මෙහිම මිශ්‍ර කරගන්නකොට දැන් මේ බීජ හිටවන්නනේ. පොඩ්ඩක් කොහොබත් ටිකක් ඉතුරු කරගන්න. මේ දෙක ඔන්න මෙහෙම මිශ්‍ර කරගන්නවා. කොහොබත් ටිකක් ඉතුරු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට ඔයගොල්ලෝ දන්නවනේ කොහොබත් ඇයි අපි එකතු කරගන්නේ කියලා. ඇත්තටම වැලි මාධ්‍ය මේකට මෙයා කැමති නෑ වැලි මාධ්‍ය හැදෙන්න. ඒක නිසා අපි වැලි එකතු කරගන්නේ. සාමාන්‍ය මතු පිටපස් කොටස් එකක් මේකට එකතු කරගත්තට ගැටලුවක් නැහැ. කොම්පෝස්ට් එකට කොහොබත් එකක් හොඳටම හොඳයි. ඊළඟට මේ විදියට මාධ්‍ය සකස් කරගෙන අපි මෙහෙම පුරව ගන්නවා. දැන් මෙයා ජර්මිනේට් කරන්නනේ අපි හදන්නේ. එතකොට මේ විදියට පුරව ගන්නවා. ඊළඟට මේක හොඳට වතුරෙන් තෙත් කරගන්නවා. වතුර ටිකක් දාලා අර ඉතුරු වෙච්ච කහ තිබිච්ච වතුර ටිකමයි මම දැම්මේ. මේ විදිහට හොඳට තෙත් කරගන්නවා. එහෙම තෙත් කරලා මේ සීඩ්ස් මේ විදිහට තනින් තන අපිට තියාගන්න පුළුවන්. මේක හරියට ඉඟුරු වගේ දැන් අපි කහ ඉඟුරු දාන්නනේ ඔයගොල්ලෝ ටියුමර්ස් එන්නේ. අන්න ඒ වගේ නිකන් මේ මුල ටිකක් මහත් වෙනවා. මේ පැලේ හැදෙන්නේ ඉඟුරු පැලයක් වගේ. දිගටි මම ඔයගලන්ට රූපරාමු දාන්නම් බලන්න කොයි විදියට පැලේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ පොල් වතු වල යටි රෝපණ වගාවක් විදියට ගොඩාක් සුදුසුයි මේක වගා කරන්න. ඊළඟට තව මේ ඔයගලන්ගේ ගෙවත්තේ උනත් හෙවණ තියෙන තැනක මේ පැල දෙක තුනක් හදාගන්න වැටක් අයිනට වෙන්න වඩා හොඳයි. මොකද මේකේ අර සර්පයින් එන එක එහෙම ගොඩාක් නවතිනවා. මේ ශාකයේ තියෙනකොට ඒ වගේම ඉතින් ඔයාලට ගෙදරට කන්න අවශ්‍ය කරන මේ කුළුබඩු ටික හදාගන්න එක වටිනවා ගෙවත්තම. ඊළඟට මේ තියෙන්නේ කොහොබත් මේකට උඩින් මෙහෙම දාන්න. මේ විදිහට මේකට උඩින් කොහොබත් දාන්න ඕන. කොම වැහෙන විදියට.
තව මම මෙතන කොම්පෝස්ට් ටිකකුත් උඩට දානවා. දාලා මේකට මෙහෙම වතුර එකතු කර ගන්න ඕන. හොඳට මතක තියාගන්න මෙයාට ගොඩාක් වතුර ඕනේ. ඒක නිසා හොඳට මෙයාට වතුර දෙන්න ඕනේ. එතකොට තමයි මෙයා ඉක්මනට පැලවෙන්නේ. දැන් මම එකම පොට් එකේනේ ඔක්කොම ටික පැල කරේ. ඕගොල්ලන්ට පුළුවන් මේක එක ඒ කියන්නේ සැමන් දැන් අර සැමන් ටින් හරි මොනවා හරි මේ විදිහට රෝපණ මාධ්‍ය හදා ගන්න පුළුවන් බඳුන් වල එක බීජ පැල කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ පැල තමානක් වගේ කරනවා නම් ඒ විදිහට කරන්නත් පුළුවන්. එහෙම කරලා මෙන්න මේ වගේ shopping එකක් අවර්ණ shopping එකක් අරගෙන මේ shopping එක මෙහෙම මේකේ දා ගන්න ඕනේ. මම දැන් ඔයගොල්ලන්ට එක කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දා ගන්න ඕනේ. මේ විදිහට දාගන්න හේතුව තමයි මෙයාට හොඳ ආර්ද්‍රතාවයක් දෙන්න ඕනේ. මේක ජර්මිනේෂන් වෙනකම් මේක උඩට ගිරි මෙහෙම කොළ පාටට එනකම් මේක දාලා තියන්න ඕනේ. හිල් දෙකක් වගේ මේකේ හදාගන්න. මේ මං එක හිලක් තියෙනවා මේකේ. හිලක් දෙකක් වගේ හදාගන්න. මොකද අපිට මේකට ජලය දාන්න ඕනේ හින්දා ජලය ඉවර වුණාම ජලය දාන්න ඕනේ හින්දා. එතකොට මේ විදිහට අපි මොකද මෙයා එකතු කර ගන්නවනේ. එතකොට මේකෙන් පහළට ජලය යනවා. ඒක නිසා ජලය පොඩ්ඩක් සම්පාදනය කිරීම කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ විදිහට අපිට සති 3ත් 4ත් අතර කාලයක් යනකොට සාමාන්‍ය උඩට මතු වෙනවා කොළ පාටට මේකේ බීජේ පැලවෙලා කියලා ඔයගලන්ට දකින්න පුළුවන්. ඊට පස්සේ ඒක තව ටිකක් දවස් සමනින් 45ක් වගේ යනකොට ඕගොල්ලන්ට දකින්න පුළුවන්. එතකොට මේක ඉවත් කරන්න ඕනේ. මේක උඩට පැලවෙනවා කියලා ඔයගොල්ලෝ කොළ පාටට චූටියට පැලවෙනවා දකින්නකොට මේක ඉවත් කරන්න ඕනේ. හැබැයි මේක තියන්න ඕනේ හෙවණක. මෙයාට කොයිම වෙලාවකවත් ඩිරෙක්ට් සන්ලයිට් එකක් කියන්නේ තද හිරු එළියක් දෙන්න එපා. එහෙම දෙන්නේ නැතුව මෙයාට හොඳට වතුර දාන්න ඕන. මේ රෝපණ මාධ්‍ය පොඩ්ඩක්වත් මේ තෙත් නැතුව වියලිව තියෙන්න දෙන්න එපා. මේ විදිහට වතුර දාලා මේ හොඳට වතුර දැමීම කරමින් තියාගන්න තියෙන්න ඕනේ හෙවණ සහිත තැනක. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් 45ක් විතර වෙනකොට සාමාන්‍ය මේ තරම් විතර ලොකු පැලයක් හැදෙනවා. ඒ පැල හැදෙනකොට ඕගොල්ලන්ට මේ පැල වෙන් කරලා වෙනම රීපොටින් කරන්න පුළුවන්. වෙනම පොට්ස් වලට දාගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් මෙයාව බලා ගන්නකොට මං කලින් කිව්වා වගේ ගොඩක් හෙවණ තියෙන තැනක මේ මං කියපු රෝපණ මාධ්‍ය මේ කියන්නේ කොම්පෝස්ට් කොටස් එකකට කොහොබත් කොටස් එකක් සහිත ලොකු ඔයගොල්ලෝ බඳුනක හදනවා නම් සාමාන්‍යයෙන් ලොකු බඳුනක් අරගෙන මේ වගේ ලොකු බඳුනක් අරගෙන විශාල බඳුනක් ගන්න ඕන. මේකත් වඩා ලොකු බඳුනක් නම් හොඳයි. මොකද මෙයා ලොකු වෙන්න අර ඉඟුරු පැලේ වගේ මේ ටියුම එකෙන් අර පොඩියට රිකිලි දානවා. අර හරියට කෙසල් පැලයක් වගේ. එතකොට මේ අපිට ඒවා කඩලා ගන්න පුළුවන්. අරගෙන ඒවා හිටව ගන්න පුළුවන්. දැන් අපිට මේක නැති හින්දානේ අපි මුලින්ම බීජ හිටවන්නේ. බීජ හිටවල පැලේ හදාගත්තට පස්සේ මේ විදිය පොට් එකක පැලේ තියෙනවනම් ඒ පොට් එකේ ඉඩ තියෙන විදියට එයා තව හදා ගන්න පුංචි පැලේ යාගේ මුලෙන් එනවා. එතකොට මේ හැම මුලක්ම අලයක් වගේ පොඩ්ඩක් යට ලොකු වෙලා තියෙන්නේ. ඒ හැම එකක්ම ඔයගොල්ලන්ට පැල කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කමර්ෂියලි මේක කරන්න යනවා නම් ඔයගොල්ලන්ට ඒ පැල ඊළඟට අරගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම පැල කරගන්නකොට තමයි මේ සීඩ්ස් වලින් පැලේ හදාගන්නේ. මොකද ඔයගොල්ලන්ට හොයා ගන්න නැහැනේ. ඊට පස්සේ මේකෙන් පැල හදාගන්න. එතකොට පැලේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සෙවණ සහිත තැනක. මේ විදිහේ ලොකු කන්ටේනර් එකක හිටව ගන්න පුළුවන් ගෙවතු වගාවක් කරනවා නම් ඒ පැලේ මේවා දැන් පළ හට ගන්නකොට ඒ කියන්නේ මේ කරදමුංගු හට ගන්නකොට මුලෙන් තමයි කරදමුංගු මෙහෙම කරල් විදියට එන්නේ. මම ඔයගොල්ලන්ට බලන්න එකතු කරන්නම් ෆොටෝ එක. මුලෙන් තමයි ලස්සනට කරදමුංගු එන්නේ.
එතකොට ඒ ටික තමයි කඩා ගන්න ඕනේ. ඉතින් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. පුළුවන් විදියට මම උත්තර දෙනවා. ඉතින් මේ වගේ ගොඩක් අය ඉල්ලලා තිබුණා මේ වීඩියෝ එක කරන්න කියලා. වෙලාව තිබුණ නැති එකයි උනේ. අනිවාර්යෙන් කරන්න කියලා හිටියේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ විදියට සීඩ් ජර්මිනේෂන් එක කරන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දැන් මම ඔයගොල්ලන්ට පේපර් ටවල් ක්‍රමය කියලා දීලා තියෙනවානේ. පේපර් ටවල් ක්‍රමය කියලා කියන්නේ සීඩ්ස් ටික අරගෙන මේ විදිහට මේක පේපර් ටවල් එක නම් මේකේ දාලා මෙහෙම වහලා තියලා තියෙනවා මුල් අදිනකන්. ඒක ඒ විදිහටත් මුල් අද්දව ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. Apple වීඩියෝ එකේ එහෙම බලන්න මම පේපර් ටවල් ක්‍රමය කියලා දීලා තියෙනවා. මේක ඩිරෙක්ට් ක්‍රමයක්. දැන් කෙලින්ම මේක දානවා. ඒ විදිහටත් කරන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් ආයි හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න. තවත් අලුත් දේවල් අලුත් දැනුම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ගොඩක් දේවල් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම වීඩියෝ එක share කරන්න. තව කෙනෙක්ට දැනගන්න. මම හිතනවා මේක ලංකාවේ ඔයගොල්ලෝ ලංකාවේ ව්‍යාප්ත වෙලා නැහැ ඇත්තටම. කරදමුංගු වගාව ගොඩක් අය කරන්නේ නැහැ. හෙවන සහිත හොඳ ආර්ද්‍රතාවයක් තියෙන ඕනම තැනක මේ වගාව කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට කුරුණෑගල ඒ පැත්තට වෙන්න පොල් වතුත් එක්කලා ඒ පැත්ත පුළුවන්. ඊළඟට තෙත් සහිත තෙත් කලාපේ ගොඩක් හොඳට පුළුවන්. හිතුවොත් කරන්න බැරි නැහැ. ඔයගොල්ලන් මේක ගැන හරියට දැනුවත් වෙලා වැඩේ පටන් ගන්න එකයි වටින්නේ. ඉතින් ලොකු ගානකට අපිට අපනයන කෘෂි කර්මාන්තයට මේක ලොකු රුකුලක් වෙයි. ටික දෙනෙක් හරි මේක පටන් ගත්තොත් ලංකාවේ මේක වවනවා. නමුත් ගොඩක් අඩුවෙන් තමයි කරන්නේ. ඉතින් මට අවශ්‍ය වෙනවා මේක ව්‍යාප්ත කරන්න. ඉතින් මේ වගේ ක්‍රම අපි ව්‍යාප්ත කරොත් අපේ ලංකාවට බොහෝම ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. තවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. බොහොම ස්තුතියි.